කුරුල්ලන් එහෙම නැත්නම් පක්ෂීන් කියලා කියන්නේ සොබාදහමේ අපූර්වතම නිර්මාණයක්. මිනිස් ඇසට සොඳුරු දසුන් මවන මේ හැඩකාරින් දිහා බලන්නිද්දී අපේ සිතට දැනෙන්නේ කියාගන්න බැරි සතුටක්, ඒ වගේම නිදහසක්. ගෙවත්ත කුරුල්ලන්ගෙන් පිරලා තියෙනවා කියන්නේ අපේ නිවසට වගේම ගෙදර මිනිස්සුන්ටත් යහපත උදා කිරීමක්. මේ නිසාම අද වෙනකොට සුරතලයට කුරුල්ලන් ඇති කරන්න බොහෝ දෙනෙක් පෙළඹිලා ඉන්නවා. සමහරු කුරුල්ලන් ඇති කරන එක ඔවුන්ට සාත්තු කරන එක ජීවිතයේ එක්තරා වගකීමක් කරගෙන තිබෙනවා. බොහෝ කුරුල්ලන් නිදහසේ කාලය ගත කරන්න කැමති වගේම ආදරේ තියෙන තැන්වලට වැඩිපුර ආකර්ෂණය වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි ඔබට කියන්නේ කුරුල්ලන්ට ආහාර දීම මගින් ඔබට ලබා ගන්න පුළුවන් වටිනා ප්‍රතිලාභ කිහිපයක් ගැන. ඔබ තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. අපි දාපු ගමන් වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න. පල්ලේ තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්නට එපා. බොහෝ දෙනා කුරුල්ලන්ට කැම දෙන්න පුරුදු වෙලා සිටියත් ඒ ගැන හරි අවබෝධයක් නැති නිසා සමහර විට ඔබේ ගෙවත්තට දිනපතා එන කුරුල්ලන්ගේ ප්‍රමාණය අඩු වෙනවා. එහෙම නැත්නම් සමහර අවස්ථාවල කුරුල්ලන්ගේ ජීවිතවලට පවා අනතුරු වුණු අවස්ථා අපට වාර්තා වෙනවා. ඔබ කුරුල්ලන්ට කැම තැබීමේදී තරමක් උස් ස්ථානයක් තෝරගන්න. විශේෂයෙන්ම ඔබේ නිවසේ පූසන් සහ බල්ලන් වැනි සුරතලුන් ඇති කරනවා නම් ඔවුන්ගෙන් කුරුල්ලන්ට හානියක් නොවන පරිදි මේ වගේ ආරක්ෂිත තැනක් තෝරගන්න වග බලා ගන්න. ඔබ දන්නවද කුරුල්ලන්ට කැම දීමෙන් ඔබට ලබා ගන්න පුළුවන් පුදුම හිතෙන ප්‍රයෝජන ගැන? ඔබ කැමතිද ඔබේ ගෙදර තියෙන ලෙඩ රෝග, රණ්ඩු සරුවල්, ආර්ථික අපහසුතාව වගේ ප්‍රශ්න දුරු වෙලා සතුට සමගිය වගේම නිරෝගීකම තියෙනවට? ඒ වගේම ඔබ කරන හැම වැඩක්ම සාර්ථක වෙලා ඉක්මනින් දියුණු වෙන්න අවශ්‍යයි කියලා ඔබට හිතෙනවා නම් ඔබේ ගෙදරත් අදම කුරුල්ලන්ට කැම තියන්න පටන් ගන්න. නමුත් ඔබ එක දෙයක් හොඳින් මතක තබා ගන්න. පැරණි විශ්වාසවලට අනුව කුරුල්ලන්ට ඉඳුල් ආහාර සහ මස් මාංශ ලබා දීම තරමක් අසුබයි. ඉඳුල් නොවූ බත් සහ පළතුරු වර්ග පමණක් කුරුල්ලන්ට දෙන්න හොඳින් වග බලා ගන්න. යහපත් සිතින් කරන මේ කටයුත්ත නිසාම ඔබේ දියුණුව කාටවත් වළක්වන්නට නම් බැරි වේවි. අපි දැන් කතා කරමු කුරුල්ලන්ට කැම දීමෙන් ඔබට ලබා ගන්නට පුළුවන් වාසි මොනවද කියලා. අංක 1. ඔබ විවාහකයි නම් කුරුල්ලන්ට කැම දීමේදී තරමක් පැණි රස කැම ලබා දෙන්න. එයින් ඔබ අතර තිබෙන පෞල් ප්‍රශ්න අඩු වෙලා සාමය, සතුට සහ ආදරය උතුරා යාවේ. හැමදාම කුරුල්ලන්ට කැම බීම සහ වතුර තැබීමෙන් ඒ පුද්ගලයන්ගේ සියලුම ලෙඩ රෝග, මානසික පීඩා, අමනුෂ්‍ය දෝෂ දුරු වෙලා සහනයක් ලබා ගන්නට පුළුවන්. අංක 2. ඔබ ණය ප්‍රශ්න වලින් පීඩා විඳින කෙනෙක් නම් හිර කරලා ඉන්න කුරුල්ලන්ව නිදහස් කරලා කුරුල්ලන්ට කැම බීම දෙන්න පටන් ගන්න. එය ඔබේ ණය ප්‍රශ්න නිරවුල් වෙන්නට හේතු වෙනවා වගේම ඔබට නිදහසේ කාලය ගත කරන්නත් හේතු වෙනවා. ඒ වගේම ඔබ කුරුල්ලන්ව කූඩු කර ඇති කරනවා නම් ඔවුන්ව නිදහස් කර නිදහසේ සිටින්නට හරින්න. එයින් ඔබේ මානසික ආතතියද දුරු වෙනවා. අංක 3. ඔබත් නිතරම ලෙඩ රෝග, අමනුෂ්‍ය දෝෂ වලින් පීඩා විඳින කෙනෙක් නම් දිනපතා උදේම කාක්කන් වෙනුවෙන් කිරිබත් හදලා තියන්න. ඒ සමගම පිරිසිදු ගිතෙල් වල පැඟ වූ පහන් තිරයක් හෝ ඒ හා සමාන රෙදි කඩක්ද තියන්න. එයින් ඔබේ සියලුම ප්‍රශ්න දුරු වී නිරෝගීකම උදා වෙනවා. ඒ වගේම අපල උපද්‍රව තියෙනවා නම් ඒවා නැති වී යන්නත්, ඉදිරියේදී අපල උපද්‍රව මගහරවා ගන්නත් මේ ක්‍රියාව හේතු වෙනවා. අපේ පැරණි මුතුන් මිත්තන්ද අමනුෂ්‍ය දෝෂ වලින් සහ ඒ වගේ වෙන්න පුළුවන් උපද්‍රව වලින් බේරෙන්න මේ විදියට කාක්කන්ට කිරිබත් සහ පිරිසිදු ගිතෙල් තබා තිබෙනවා. අංක 4. මතක ශක්තිය වර්ධනයට. ඔබේ නිවසේත් පාසල් යන වයසේ දරුවන්, අධ්‍යාපනය හදාරන දරුවන්, උසස් අධ්‍යාපනය හදාරන දරුවන් ඉන්නවා නම් දිනපතා කුරුල්ලන්ට ආහාර තබා ඔවුන්ට සෙත් පතන්න. කුරුල්ලන්ට ආහාර තබන්න ඔවුන්වත් එකතු කරගන්නත් අමතක කරන්නට එපා. කුරුල්ලන්ට ආහාර තැබීම මගින් ඔවුන්ගේ ක්‍රියාවන් දෙස බලා සිටීමෙන් සිත නිදහස් වෙනවා. මතක ශක්තිය ඉහළ යාමට හේතු වෙනවා. ඒ විතරක් නෙමෙයි, අධ්‍යාපන ගැටලු සමග හිරවෙලා ඉන්න ඔබේ දුවා දරුවන්ගේ මානසික ආතතිය අඩු කරන්නත් මේ කුරුල්ලන්ට ආහාර ලබා දීම මගින් හැකියාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, පැරැන්නන් විශ්වාස කරන අන්දමට කුරුල්ලන්ට ආහාර දීමේ පින්බල මහිමෙන් මනාව දැනුම පිහිටන බවත් කියවෙනවා. ඉතින් ඔබ වැඩිහිටියෙක් නම් කුරුල්ලන්ට දිනපතා ආහාර තබද්දී ඔබේ දුවා දරුවනොත් ඒ වගේ කටයුතු වලට සහභාගී කරව ගන්න අමතක කරන්නට එපා. ගේ අධ්‍යාපන කටයුතු සඳහා මනා පිටුවහලක් වේවි. අංක 5. අමනුෂ්‍ය දෝෂ ඉවත් කිරීම. ඔබේ නිවසට මෙන්ම ඔබේ ආදරණීයයන්ටත් රැකවරණය අවශ්‍යයි නම් කුරුල්ලන්ට කැම දෙන්න අදම පටන් ගන්න. ඔබේ නිවස නිතරම පාළුවට ගිය ස්වභාවයක් තියෙනවා නම් අමනුෂ්‍ය දෝෂ ඇති වෙන්න ඉහළ ඉඩකඩක් තිබෙනවා. කුරුල්ලන්ට ආහාර දීම මගින් මේ පාළු ස්වභාවය නැති කරගන්නත් පුළුවන්. ඒ වගේම නිවසට සහ ඔබේ ආදරණීයයන්ටත් රැකවරණය ලබා ගන්න
මේ හේතු වෙනවා. ඔබ දන්නවා ඇති සමහර ගෙවල් තියෙනවා කොතරම් ලොකු වුණත් කොතරම් ලස්සනට හැදුවත් තියෙන ඉතා අඳුරු පෙනුමක් පාළුවට ගිය ස්වභාවයක්. ඉතින් ඔබත් ඉන්නේ මේ වගේ ගෙදරක නම් කුරුල්ලන්ට කැම තබන්න අදම පටන් ගන්න. දින කිහිපයකින් ඔබටම වැටහෙවි ඔබේ නිවසේ පාළුවට ගිය ස්වභාවය නැති වී යන ආකාරය. ඒ විතරක් නෙවේ කුරුල්ලන්ට කැම දීමට අමතරව උසෙක් බල්ලෙක් වගේ සුරතල් සතෙක් හදන්නට පුළුවන් නම් ඒකත් ඔබේ නිවසේ පාළු ස්වභාවය මගහරවා ගන්න හොඳ විසඳුමක් වේවි. අංක 6 ධනලාභ ඇතිවීම. යහපත් සිතින් කරන ඕනෑම කටයුත්තක් ඔබට වාසනාව උදා කරනවා. මහන්සි වෙලා වැඩ කරන මුදලින් කොටසක් කුරුල්ලන්ගේ ආහාර වෙනුවෙන් වැය කරන්න. එය ඔබේ ධනමාර්ගය ඉහළ යාමට මෙන්ම සතුට සාමයේ නිරෝගීකම ඉහළ යාමටත් හේතු වෙනවා. අතීතයේ මිනිසුන් තමන්ගේ වගාවෙන් කොටසක් කුරුල්ලන් වෙනුවෙන් වෙන් කරනවා. ඒ විදිහට කිරීමෙන් ඊළඟ කන්නේ අස්වැන්න වැඩි වෙන බවට ඔවුන් විශ්වාස කරනවා. ඉතින් ඔබත් මහන්සි වෙලා උපයන මුදලින් කොටසක් කුරුල්ලන්ගේ ආහාරවලට වැය කිරීමෙන් ඔබට සතුට සාමය නිරෝගීකම වගේම ධනලාභ ඇති කරගන්නත් එය හේතු වෙනවා. අංක 7 භවභෝග ආරක්ෂාව. අතීතයේදී අපේ ගොවි මහතුන් තමන්ගේ ගොවි බිමේ කුරුල්ලන්ට කැම තබනවා. කැම කන්න එන කුරුල්ලන් භවභෝග අනෙකුත් සතුන්ගෙන් ආරක්ෂා කරන බවට ඔවුන් විශ්වාස කරනවා. විතරක් නෙවෙයි අද වෙනකොට බොහෝ මිනිසුන් තම නිවසේ ආරක්ෂාවටත් කුරුල්ලන් නැති කරන ආකාරය දැක ගන්නට පුළුවන්. කුරුල්ලන්ට ආහාර දීමේ බලමහිමිය නිසා ඉදිරියේදී ඔවුන්ගේ වගාවන් ආරක්ෂා වෙලා ආහාර වලින් කිසිදු හිගයක් ඇති වෙන්නේ නැති බවට අපේ පැරැන්නන් විශ්වාස කරනවා. කුරුල්ලන්ට ආහාර දීමෙන් විතරක් නෙවෙයි කුරුල්ලන්ව සිහිනෙන් දැකීමෙනුත් ඔබට ඔබේ ජීවිතය ගැන වටිනා දේවල් ඉගෙන ගන්නට පුළුවන්. සමහර ඒවා ඔබට ප්‍රතිලාභ ගෙන දෙනවා. සමහරක් පුද්ගලයන් ඉන්නවා සිහිනෙන් විවිධ වර්ගයේ කුරුල්ලන් දකිනවා. ඒ අතරින් සමහරක් කුරුල්ලන් හීනෙන් දකින්න එකේ කිසි තේරුමක් නැති වුණත් ඉදිරියේදී වෙන්න තියෙන දෙයක් ඉදිරියේදී ඔබේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් දෙයක් ගැන කල්තියා අපට එඟ කරන්නත් සමහර කුරුල්ලන් අපට හීනෙන් පෙන්වනවා. ඉතින් ඔබත් හීන ගැන විශ්වාස කරන පුද්ගලයෙක් නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. අද අපි ඔබට කියන්නේ මේ විදිහට කුරුල්ලන් සම්බන්ධ වටිනා හීන පිළිබඳ. ඔබ සිහිනෙන් මේ කියන සතෙක් දැකලා තියෙනවා නම් ඒ හීනේ තේරුම ගැන අද ඔබට දැනගන්නට පුළුවන් වේවි. උලමා එහෙම නැත්නම් යක් කුරුල්ලා කියලා කියන්නේ අපේ සමාජයේ තියෙන විශ්වාසවලට අනුව නම් වාසනාවන්ත සතෙක් නෙවෙයි. උලමාගේ හඬ ඇසීමට පවා සමහර පුද්ගලයන් බියක් දක්වනවා. සිහිනෙන් උලමන් දැකීම ඉදිරියේදී වෙන්න තියෙන කරදරයක් ගැන කල්තියා ඉඟි කිරීමක් වෙන්නට පුළුවන්. හැබැයි සමහර පුද්ගලයන් පවසන ආකාරයට සිහිනෙන් උලමන් දැකීම ධන ආකර්ෂණයට මඟ පාදන බවද පවසනවා. සුදු පරවියන් සිහිනෙන් දැකීම ඔබට යම්කිසි සුබ ආරංචියක් ලැබෙනවා කියන එකයි. පරවියන් ජෝඩුවක් දකින්න එක ගොඩාක් සුබයි. තනිකඩ පුද්ගලයන්ට සහකරුවෙක් හෝ සහකාරියක් ලැබෙන බවත් ඔබ විවාහකයෙක් නම් ආදරය සමගිය උතුරා යනවා කියන එකත් එයින් ඉඟි කරනවා. කොහා කියලා කියන්නේ අපට අවුරුදු කාලයට බහුලව දකින්න පුළුවන් කුරුල්ලන් වර්ගයක්. කොහෙක්ව හීනෙන් දකින එකත් ගොඩක් සුබයි. ඒකේ තේරුම තමයි ඔබට ඔබගේ පවුලේ අය සමග සතුටෙන් සමගියෙන් කාලය ගත කරන්න ලැබෙනවා කියන එක. ඒ වගේම ඔබ කරන කියන කටයුතු සාර්ථක වෙනවා කියන එකත් එයින් ඉඟි කරනවා. සිහිනෙන් කපුටන් දකිනවා කියන එකේ තේරුම ඔබේ නිවසට ඔබේ නෑදෑයෝ හෝ අමුත්තෙක් එනවා කියන එකයි. ඉතින් කපුටන් රැහනක් එහෙම නැත්නම් කපුටන් රංචුවක් ආහාර කන්න පොර කනවා දැකීම තරමක් අසුඹයි. ඒකෙන් කියවෙන්නේ ඔබේ නෑදෑයින් හිතමිතුරන් සමග ප්‍රශ්න ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියන එක. ඔබත් මේ වගේ සිහිනයක් දොටුවත් පුළුවන් තරම් කල්පනාකාරීව වැඩ කරන්න බලන්න. නින් උකුස්සන් දැකීම තරමක් අසුබයි. ඒකේ තේරුම ඔබට හදිසි අනතුරු ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියන එක. කොට්ටෝරුවන් සිහිනෙන් දැකීම තරමක් සුබයි. ඒකෙන් ඇඟවෙන්නේ ඔබට හදිසි ධනලාභයක් ලැබෙන්න යනවා කියන එකයි. මීවදයක ඉන්න මීමැස්සන් දකින්න එකත් ගොඩාක් සුබයි. ඒකේ තේරුම ඔබේ සියලුම බලාපොරොත්තු ඉටු වෙන්න යනවා කියන එකයි. කොහොම නමුත් මැරී සිටින මීමැස්සන් දැකීම තරමක් අසුබයි. එයින් කියවෙන්නේ අනාගතයේදී වෙන්න තියෙන ආදායම අඩුවීම ධන පරිහානියක් ගැනයි. ඒ වගේම මීවදයක් කඩන එක මීවදයක් කැඩිලා පැණි හැලෙනවා වගේ සිහිනයක් දැක්කොත් ඒක තරමක් අසුබයි. ඒකින් කියවෙන්නේ ඔබ සතු ධනය හෝ වටිනා දෙයක් ඔබට නැති වෙන්න යනවා කියන එකයි. එහෙම නැත්නම් අනුසතු වෙනවා කියන එකයි. සිහිනෙන් ගිරවුන් දකින්න එක ගොඩාක් සුබයි. ඒකින් කියවෙන්නේ ඉදිරියේදී සතුට සාමය ආරක්ෂා වෙලා යහපත් පෞල් ජීවිතයක් ගෙවන්න ලැබෙනවා කියන එකයි. ගිරවුන්ට කෑම දෙනවා දකින්න එකත් ගොඩාක් සුබයි. ඒකේ තේරුම ඔබට දියුණු වෙන්න මාර්ග පෑදෙනවා කියන එකයි. අපි පැරැන්නන් විශ්වාස කරන අන්දමට සිහිනෙන් කොකුන් දකින්නවා කියන එක ගොඩාක් අසුබයි.
ඒකේ තේරුම ඉදිරියේදී ගොඩක් ලොකු ප්‍රශ්නවලට ඔබට මුහුණ දෙන්න වෙනවා කියන එක. මේ වගේ වටිනා වීඩියෝ හැමදාම බලන්න අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ වගේම සිහින ගැන ඔබට යමක් දැනගන්නට තියෙනවා නම් පල්ලේ තියෙන comment section එකේ comment එකක් දාන්නත් අමතක කරන්නට එපා. ඔබට සුබ දවසක්.